මෙම ගීතය KKV ටාෂන්ගේ පුද්ගලික අත්දැකීමක් නොවන බව කරුණාවෙන් සලකන්නේ. නෝනේ! නෝනේ! ගෙදර කවුරුත් නෑ. මොනවා? බලමු. නෝනේ! මොකද? පාදරින් ආවාදෝ. ඔව් ආවා දොරේ එරපන්ඩෝ. ආවා විලාසද නැද්දෝ. ඇයි දැන් තුන පසු වී නැද්දෝ? පාදරින් ආවාදෝ. ඔව් ආවා දොරේ එරපන්ඩෝ. ආවා විලාසද නැද්දෝ. ඇයි දැන් තුන පසු වී නැද්දෝ? හැමදාම කඩ වගේ බීගෙන එනවා. ඔන්න ඉතින් දොර අරින්නකො කියන්න වෙච්ච දේ. දොර අරින්නේ නේද? එන මගදී මහසෝනා දැක්කේ නැද්දෝ. මේ උගේ නංගි මේ මම දැන් දැක්කෝ. දකින්නේ හිමද බබ්බේ? ආවේ අද කාගේ කර උඩ නැගලාදෝ. අතපය හතරෙම තියෙන්නේ කරවල් මොටදෝ. කලබදයා වගේ අද ඇවිදින්න අයෝ. හරි සීතයි නෝනී දොරේ එරපන්ඩියෝ. මහ පාන්දරින් ආවාදෝ. ඔව් ආවා දොරේ එරපන්ඩෝ. ආවා විලාසන නැද්දෝ. ඇයි දැන් තුන පසු වී නැද්දෝ? මහ පාන්දරින් ආවාදෝ. ඔව් ආවා දොරේ එරපන්ඩෝ. ආවා විලාසන නැද්දෝ. ඇයි දැන් තුන පසු වී නැද්දෝ? විලාවක් මතකනේ. දියන්තරක් මතකනේ. පොල්වගේ කෑන්නේ දිනු මතකනේ. ඇයි ජීවත් වෙලා මිනිහෝ? අඬන්න එපා. මම දැන් හරි දීසෙන් මගේ නෝනියෝ. අද මට හරි සතුටුයි මගේ මහත්තයෝ. අනේ කෙනෙක් කියන්නේ. දැන් මට කියමුකෝ පරක්කු වූයේ අයියෝ. මට උණු දේ දාන්නේ උඩ ඉන්න දෙයෝ. මම නම් දන්නේ ඔය දේවල් ගොයියෝ. මම වෙමි මේ ගම්මානට අධිපති දෙයෝ. මහ පාන්දරම ඇයි දෙයෝ. සිබිලිම උඩ හිටී ඇයෝ. ඔබ නැති අතරේ මේ අයියෝ. මගේ තලියට හිටියා දෙයෝ. මහ පාන්දරම ඇයි දෙයෝ. සිබිලිම උඩ හිටී ඇයෝ. ඔබ නැති අතරේ මේ අයියෝ. මගේ තලියට හිටියා දෙයෝ. දෙයෝ මේ කොහෙට වටින්නේ? මම යනවා ගම්මානට. හොඳයි දෙයෝ අනේ බොහොම ස්තුතියි තනේ රකින්න ආවට. දෙයෝ ඔයාගේ බයිසිකලේ හුලං මං ඇරි අවුලක් නැද්ද දන්නේ? පිස්සුනේ